නටන උණු වතුරට පාන් පිටි දාලා මෙන්න මේ වගේ පිම්බෙන චපාති හදන විදිහ අද මම කියලා දෙනවා. මේක නම් හදන්න ලේසිම චපාති එකක්. ඒ වගේම හරිම රසයි. මම මෙහෙමයි හැදුවේ. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා ඒකට වතුර අඩු කෝප්පක් දෙකක් දාගන්නවා. මෙන්න මේ අඩු කෝප්පෙන් තමයි මම වතුර මැන්නේ. ඊට පස්සේ පොල් තෙල් තේ හැන්දුකුත් දාගන්නවා. රස අනුව ලුණුත් දාගන්නවා. දැන් අපි මේක හොඳට උතුරවා ගන්න ඕන. මෙන්න මේ වගේ උතුරද්දි මම මේකට දාගන්නවා පාන් පිටි අඬු කෝප්ප එකමාරක්. මෙතනදී ඔයා වතුර මැන්න අඬු කෝප්පෙම තමයි පාන් පිටිත් මනින්න ඕනේ. දැන් ඉතින් මේකත් හොඳට කලවම් කරගන්න ඕන. මේ විදියට ඔයා මේක විනාඩි 2ක් විතර කලවම් කර කර තඹ ගන්න. ඔන්න මේ තියෙන්නේ විනාඩි 2කට පස්සේ. දැන් මම ලිප ඕප් කරගන්නවා. දැන් අපි මේක මෙහෙමම ටිකක් නිවෙන්න තියාගමු. අත දාලා අනන්න පුළුවන් ගානට මේක නිවුණයින් පස්සේ මම මේක බෝල් එකකට දාගන්නවා. ඊට පස්සේ පාන් පිටි ටික ටික දාලා මේක හොඳට විනාඩි 5ක් වගේ නීට් කරගන්න ඕන. මෙතනදී අපි පාන් පිටි පාවිච්චි කරන්නේ මේ කතේ ඇලෙන නිසා. ඩෝ එක ඇලෙන්නේ නැත්නම් පාන් පිටි දාන්න ඕනේ නැහැ. මේ තියෙන්නේ මම ඒ විදිහට නීට් කරපු ඩෝ එක. දැන් අපි මේක කොටස් වලට කඩා ගන්න ඕන. ඊට පස්සේ මේක හොඳට බෝල කරලා හදාගන්න. මෙන්න මේ වගේ. දැන් බෝඩ් එකට පිටි ටිකක් දාලා මේක උඩින් හදාගත්ත බෝලයක් තියාගන්නවා. ඊට පස්සේ ඒක උඩටත් පිටි ටිකක් කියලා මේක තුනි කරගන්න ඕන. හොඳට පිටි එහා තමයි අපි මේ චපාති එක තුනි කරගන්න ඕන. මෙන්න මේ ගානට චපාති එක තුනි කරගත්තා නම් ඇති. ඊට පස්සේ වැඩිපුර තියෙන පිටි ටික මෙන්න මේ වගේ ගසා ගන්න. දැන් පෑන් එකක් ලිපේ තියලා රත් කරගන්නවා. ඊට පස්සේ හදාගත්ත චපාති එක දාගන්නවා. තප්පර 30ක් වගේ ගියාම මම මේක අනිත් පැත්ත හරව ගන්නවා. ඊට පස්සේ මේ වගේ පොඩ්ඩක් හැන්නෙන් තද කරගන්න ඕන. දැන් මේක උඩට තෙල් බින්දු කිහිපයක් දාලා හොඳට වටේටම ගා ගන්නවා. ඊට පස්සේ අනිත් පැත්ත හරව ගන්නවා. දැන් ඔන්න බලන්නකෝ මේක පිම්බිලා එන ලස්සන. ඉතින් මෙතනදී ඔයාගේ ලිපේ තියෙන ගින්දර ප්‍රමාණය මේ චපාති එක පිම්බෙන්න බලපානවා. මේක හදන්න ගත්ත වෙලාව ඉඳන්ම ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට වඩා බින්දක් වැඩියෙන් තියාගන්න ඕන. ගින්දර අඩුවෙන් තිබ්බොත් අපේ චපාති එක ලස්සනට පිම්බිලා එන්නේ නැහැ. මේ විදියට හොඳට පිම්බිලා ආවම අපිට තියෙන්නේ මේක දෙපැත්ත හරව පුච්චගෙන ලිපෙන් අයින් කරගන්න. ඔන්න මේක දැන් හරි. මම මේක ලිපෙන් අයින් කරගන්නවා. මේ විදිහට ඔක්කොම ටික හදාගන්න. ඔන්න එහෙනම් නටන වතුරට පාන් පිටි දාලා පිම්බෙන චපාති හදලා ඉවරයි. ෂා මේ බලන්නකෝ නියමටම ඇවිල්ලා තියෙනවා. ලස්සන පාටකට උනත් මේ චපාති එක පිච්චිලා තියෙන්නේ. ඉතින් චපාති මේ විදිහට හදන එක තමයි ලේසිම ක්‍රමය. මේ බලන්නකෝ මේකේ සොෆ්ට් ගතිය. මේක මිරිකලා අතගත්තත් ආයෙ කැඩෙන්නේ නැහැ. ඒ විදියටම දිග ඇරලා හිටිනවා. ඒ තරම්ම මාරම සොප් මේ චපාති එක. ඉන්නකෝ එකක් කඩලත් පෙන්නන්න. මේ බලන්නකෝ මැද තියෙන්නේ මෙන්න මේ වගේ පොකට් එකක් වගේ ලස්සනටම තියෙනවා. ඉතින් අද මම චපාති කන්නම මුස්ලිම් අය හදන අලකරියක් හදාගත්තා. මේකත් එක්ක චපාති බඩ පිරෙන්න කන්න පුළුවන්. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මම ගිහින් එන්නම්.